ඉතින් කොහොමද ඔයාලට රසලෝකෙ විත් තමයි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මම අලුතින්ම ගත්ත ගල්වන් ගෙඩියේ රසම රස පොල් සම්බෝලයක් හදා ගන්න විදිහ. ඉතින් මට කලින් ගල්වන් ගෙඩියක් තිබ්බේ නැති නිසා මට මේක ගන්න ආස හිතුණා. ඉතින් මේකේ පොල් ගෙඩියක වගේ පොල් සම්බෝලයක් හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රමාණය ගැන කිව්වොත් අඟල් 6ක් වගේ උස, ඒ වගේම ගැඹුරු අඟල් 5ක් වගේ තියෙන ගල්වන් ගෙඩියක්. සාමාන්‍ය පොල් ගෙඩියක වගේ පොල් සම්බෝලයක් මේක හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයන්නේ සාමාන්‍යයෙන් ගල්වන් ගෙඩි වල කොටනකොට පොඩි පොඩි ගල් කුඩු වෙන එක. ඉතින් එහෙම ගල් කුඩු එන්නේ නැති වෙන්න මේ ගල්වන් ගෙඩිය පදම් කරලා රසම රස පොල් සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියලා මම අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔයා අලුතෙන් ගල්වන් ගෙඩියක් ගන්නකොටත් ඒක ඇතුළ පොඩ්ඩක් අල්ලලා බලලා සිනිඳුවට තියෙන ගල්වන් ගෙඩියක් අරගන්න. නැත්තම් සමහර ගල්වන් ගෙඩි වල කඩතුළු තිබ්බාම වන් ගෙඩිය කොටනකොට ගොඩක් වෙලාවට ගල් කුඩු වෙනවා. ඒ නිසා හොඳ තැනකින් බලලා හොඳ ගල්වන් ගෙඩියක් අරගන්න. ඉතින් ඔයා කොහෙන් අලුතෙන් ගල්වන් ගෙඩියක් ගෙනාවත් ඒක අපි ටිකක් පදම් කරලා තමයි අරගන්න ඕනේ. මේකේ ආහාර හදාගන්න පුළුවන් විදිහට අපි සකස් කරගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ගල්වන් ගෙඩිය පදම් කරගන්නේ කියලා. ඉතින් මෙහෙම ගල්වන් ගෙඩියක් අරගත්තාම මුලින්ම කරන්න ඕනේ මේක හොඳට සෝදලා පිරිසිදු කරගන්න එක. ඒකට මේ වගේ මොකක් හරි ස්පොන්ජ් එකකින් හරි බ්‍රෂ් එකකින් හරි මේක හොඳට ඇතුළට සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් මේ ගල්වන් ගෙඩිය හොඳට සෝද ගන්න සබන් වර්ග මුකුත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ විදිහට ස්පොන්ජ් එකකින් හරි එහෙම නැත්නම් බ්‍රෂ් එකකින් හොඳට අතුල්ලලා මේක හොද ගන්න. මේක මේ විදිහට හොඳට හොදගෙන ඊට පස්සේ ටයිල් එක උඩින් තියාගන්න කලින් මොකක් හරි සර්වියට් එකක් හරි එහෙම නැත්නම් ටේබල් මැට් එකක් හරි තියලා තියාගන්න. නැත්නම් ටයිල් එක උඩින් නිකම්ම තියලා වන් ගෙඩිය කොටනකොට ඔයාගේ ටයිල් සීරෙන්න පුළුවන්. එහෙම තියලා වන් ගෙඩියේ තියෙන වතුර ටික මේ විදිහට මම පේපර් සර්වියට් එකකින් තෙත මාතු කරගන්නවා. ඉතින් වන් ගෙඩියේ තියෙන වතුර ටික හොඳට තෙත මාතු කරගත්තට පස්සේ ඊළඟට මම මේකට දාගන්නවා පොල් කුඩු. ඉතින් දවස් 2-3ක් වගේ පොල් ගාලා මිරිකපු වගේ පොල් කුඩු ටික මම තියාගත්ත ෆ්‍රිජ් එකේ දාලා මේ වන් ගෙඩිය පදම් කරගන්න. ඉතින් එහෙම එකතු කරපු පොල් කුඩු කොටස් 3කට වගේ බෙදලා 3 පාරකට මේ වන් ගෙඩියට දාලා හොඳට කොටන්න ඕනේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරේ ඔයාට කරන්න පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එකත් click කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ විදිහට විනාඩි 2-3ක් වගේ පොල් ටික හොඳට කොටා ගත්තට පස්සේ දැන් මේ පොල් ටික අයින් කරලා ඊළඟට දැන් ආපහු මේ වන් ගෙඩිය හොඳට සෝදලා අරගන්න ඕනේ. ඉතින් දැන් ආපහු දෙවෙනි පාරටත් පොල් කුඩු කොටසක් දාලා හොඳට කොටා ගන්න ඕනේ. කලින් විදිහටම විනාඩි 2-3ක් වගේ හොඳට කොටා ගන්න. මෙහෙම පොල් කුඩු දාලා කොටද්දි කලින් පාර කොටු පොල් කුඩුම ආයෙ දාලා කොටන්න එපා. ඒ පොල් කුඩු ටික අයින් කරලා අලුත් පොල් කුඩු වලින් දාලා කොටන්න. ඉතින් මේ විදිහට 3 සැරයක් වගේ 3 පාරකට අලුත් පොල් කුඩු දාලා හොඳට වන් ගෙඩිය කොටන්න ඕනේ. ඒ කියන්නේ මේ වන් ගෙඩිය පදම් කරගන්නකොට දවස් 2-3ක් වගේ ඔයා ගාන පොල් වල කුඩු එකතු කරලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඒ පොල් කුඩු ටික කොටස් 3කට වගේ බෙදාගෙන මේ විදිහට කරන්න ඕනේ. ඔන්න ඉතින් තුන්වෙනි පාරටත් අන්තිම පොල් කුඩු කොටස දාලා මම මේ විදිහට කොටා ගන්නවා. ඉතින් ඒ විදිහට තුන් පාරටම පොල් කුඩු දාලා හොඳට කොටලා වන් ගෙඩිය හොඳට සෝදලා පිරිසිදු කරලා මං ගෙනාවා. ඉතින් මේ තියෙන්නේ දැන් මං මේ විදිහට පදම් කරගත්ත අලුත් වන් ගෙඩිය. ඉතින් දැන් ඔයාලට මේ වන් ගෙඩිය අවශ්‍ය විදිහට ආහාර හදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ ගල් වන් ගෙඩිය රසම රස පොල් සම්බෝලයක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට මම මෙතන අරගෙන තියෙනවා ටිකක් ලොකු පොල් බෑයක ගාගත්ත පොල්. ඒ වගේම වියලි මිරිස් කරල් 10ක් වගේ අරගෙන තියෙනවා. සුදු ලුණු බික් 3-4ක් වගේ අරගන්න. තව රතු ලුණු ගෙඩි 7-8ක් වගේ අරගත්තා. ඒ වගේම කරපිංචෙති දෙකක්, දෙහි බෑයක්, ඊළඟට ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඕන වෙනවා. මුලින්ම මම මේ තියෙන මිරිස් වල නැටි ටික කඩලා අයින් කරගන්නවා.
ඊළඟට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ මිරිස් කරල් ටික දාගන්න. ඉතින් මේ මිරිස් කරල් වල ටිකක් පාට වෙනස් වෙනකම් බැද ගන්න. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි මේ විදිහට බැද ගන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලා බැද ගන්නේ නැහැ. මේ විදිහට ලාවට පාට වෙනස් වෙනකම් බැදුනට පස්සේ මිරිස් කරල් ටික අයින් කරගන්න. දැන් ඊළඟට අපි රතු ලූණු ටිකයි සුදු ලූණුයි කරපිංච ටිකක් දාලා ඒ ටිකක් වෙලා බැදගමු. දැන් ඒ ටිකත් මේ විදිහට ලා දුඹුරු පාටට බැදුනට පස්සේ තෙල් එකෙන් අයින් කරගමු. ඊළඟට මම දැන් මේ බැදගත් මිරිස් කරල් රතු ලූණු සුදු ලූණු කරපිංච ටික වංගෙඩියට දාලා කොටා ගන්න හදන්නේ. දැන් මේ ටික ඔක්කොම දාලා ඊළඟට ලුණු කුඩු ටිකකුත් දා ගන්නවා. ඉතින් ඔයාලට රස අනුව අවශ්‍ය ප්‍රමාණය ලුණු කුඩු දා ගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් දා ගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කොටා ගන්න. දැන් මේ දේවල් ටික හොඳට කොටා ගත්තට පස්සේ මම දැන් ඊළඟට ගාගත්ත පොල් වලින් කොටසක් දාලා හොඳට පොල් ටිකත් කොටා ගන්නවා. ඉතින් මේ විදිහට මිරිස් කරල් රතු ලූණු සුදු ලූණු බෙදලා හදාගන්න පොල් සම්බෝලේ හරිම රසයි. මාරම රසක් තියෙන මේ විදිහට හදාගන්න පොල් සම්බෝලේ. දැන් ඊළඟට ඉතුරු පොල් ටික ඔක්කොම එකතු කරලා දැන් මේ පොල් සම්බෝලේ හොඳට කොටා ගන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ මම දැන් හොඳට කොටාගත්ත පොල් සම්බෝලේ. දැන් ඊළඟට අන්තිමටම දෙහි බෑයි මිරික ගන්න සම්බෝලෙට. එහෙම මිරික ගද්දි මේ විදිහට රේණුත් එක්කම මිරිකලා එකතු කරගන්න. එහෙම රේණුත් එක්ක මේ සම්බෝලේ හදාගත්තම හරිම රසයි. දැන් මේ විදිහට හොඳට පොල් සම්බෝලේ අනා ගන්න. ඉතින් ඔන්න අලුතෙන්ම ගත්ත ගල්වන් ගෙඩිය පදම් කරලා මං හැදුවේ රසම රස පොල් සම්බෝලේ තමයි මේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හදන පොල් සම්බෝලේ රසට වඩා මේ සම්බෝලේ ගොඩාක් රසයි. ඉතින් බතකට මේ වගේ පොල් සම්බෝලයක් හදාගත්තම ආයේ බත් කන්න වෙන මුකුත් ඕනේ නැහැ. එච්චරටම රසයි. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ විදිහට පොල් සම්බෝලේ හදලා රස කියන්න අමතක කරන්නත් එපා. ඉතින් හැමදාම එකම විදිහට හදන පොල් සම්බෝලේ අනිවාර්යෙන් මේ විදිහටත් හදලා බලන්න. ඉතින් වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන all කියන button එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ආට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.